ඔයාගේ ව්‍යාපාරෙත් එක තැන පල් වෙවී තියෙනවද? ඔයා දන්නේ නැහැ ඔයා ස්ට්‍රගල් කරලා තියෙන මොකද්ද මම කරන වැරද්ද? කස්ටමර්ස් එනවා, බිස්නස් එක බිසි, හොඳට නම්බර්ස් තියෙනවා. ඒත් ඔයාගේ බලද්දි ප්‍රොෆිට් එක එකයි නේද? ඔයා තාමත් මේ විදියටද කියලා බලන්නකො ප්‍රොෆිට් එක හදන්නේ. ඔයාගේ එන ඉන්කම් එකෙන් ඔයාගෙන එක්ස්පෙන්සස් ටික ඔයා අඩු කරාට පස්සේ ඒ එන ගානද ඔයා ප්‍රොෆිට් එක කියලා හිතන් ඉන්නේ. එහෙම හිතන් ඉන්නවා නම් ඔයා ලොකු මිස්ටේක් එකක් කරනවා. ඔයා හිතලා බැලුවද මේ විදියට? දැන් හිතන්නකෝ ඔයා කරන ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක හරි ඒ කස්ටමර්ට ගිහිල්ලා ඒ කස්ටමර් ඔයා ගාවට එන්න ඔයා කොච්චර සල්ලි ගාණක් ස්පෙන්ඩ් කරාද කියලා. දැන් උදාහරණයකට එක කස්ටමර් කෙනෙක් ඔයා ගාවට එනකොට ඔයා දන්නවා මේ කස්ටමර්ට මම මෙච්චර ගාණක් ස්පෙන්ඩ් කරලා තියෙනවා. ඒක මාකටිං වෙන්න පුළුවන්. ඔයාගේ දාපු ඉෆෙක්ට් එක වෙන්න පුළුවන්. ඔයාගේ වැඩ කරපු ටයිම් එක වෙන්න පුළුවන්. but ඔයාට ප්‍රොපර් කැල්කියුලේෂන් එකක් තියෙන්න ඕනේ. මේ කස්ටමර් කෙනෙක් එනකොට මෙයා මෙච්චර වටිනාකමක් දීලා තමයි මම මේ කඩේට ගෙන්න ගන්න කියලා. ඊට පස්සේ බලන්න ඕනේ මෙයා කොච්චර කාලයක් ඉන්නවද මෙයා අපිත් එක්ක. සමහරක් විට එයා ඇවිල්ලා once off එකක් අරගෙන යනවා. එතකොට සමහරක් විට ඔයා අර කස්ටමර්ව ගෙන්න ගන්න ගත්ත ගාන තියෙනවනේ. ඒකෙන් අර ගත්ත ගාන අඩු කරාට පස්සේ එන්නේ ලොස්ට් එකක් නම් ඔයාගේ බිස්නස් එක day by day down යනවා. එතකොට තමයි ඔයාගේ ව්‍යාපාරේ ක්ලෝස් වෙන්න පවා බලපාන්නේ. එහෙම නැත්තම් මෙහෙම වෙන්නත් පුළුවන්. සමහරක් විට ඒ කස්ටමර් ලොං කස්ටමර් කෙනෙක් වෙන්න පුළුවන්. සමහරක් විට ඔයාලට අවුරුදු ගාණක් විතර ඉන්න පුළුවන්. ඔයත් එක්ක ඒ ඔක්කොම කොස්ටින් ටික කරලා බලද්දි ප්‍රොෆිට් මාජින් එක හරිම අඩුයි. එතකොට ඔයා සමහරක් විට ඒ ප්‍රොෆිට් එක වැඩි කරා නම් ඒක ඇනලයිස් කරලා ඔයාගේ බිස්නස් එක හෙල්ති බිස්නස් එකක් වෙනවා. නමුත් අන්ෆෝචුනේට්ලි ඔයා මේ ටූල් එක දන්නේ නැති කම හන්දා ඔයා තාමත් ඒ ප්‍රොෆිට් මාජින් එක ලෝ තියන් ඉන්නේ. ඔයාට බයයි කස්ටමර් ලූස් වෙයි කියලා. බට් එහෙම වුණොත් වෙන්නේ ඔයා නිකන් අර ට්‍රෙඩ්මිල් එකක දුවනවා වගේ එක තැන දුවන්න වෙන්නේ. ඒක තමයි කොච්චර නම්බර්ස් ගානක් ආවත් ඔයාගේ ප්‍රොෆිට් එකක් නැත්තේ. මොකද ඔයා ස්පෙන්ඩ් කරන ගානට හරි වටිනාකමක් දීලා නැහැ. එතකොට ඔයාට හැමදාමත් එකම තැන තමයි දුවන්නේ. මේ වගේ ප්‍රොපර් කොස්ටින් එකක් අපි හැදුවොත් අපි දන්නවා එක්සැක්ට්ලි අපිට එන කස්ටමර් කොච්චර වටිනවද, අපිට යාගෙන් කීයක් earn කරගන්න පුළුවන්ද, මෙයාගේ කොච්චර කල් අපිත් එක්ක ඉන්නවද කියලා. එහෙම ටූල් එකක් නැතුව ඔයා කරන්න යන බිස්නස් එක very dangerous තැනක තමයි තියෙන්නේ. මේ බිස්නස් ඕනර් කෙනෙක් විදිහට මේ හැමදේම ඔයා දැනගෙන තියෙන්න ඕනේ. මෙහෙම දැනගත්තොත් තමයි අපේ ක්ලයන්ට් අපි ප්‍රොපර් සර්විස් එකක් දීලා ප්‍රොපර් ගාණක් charge කරන්න පුළුවන්. ඉතින් unfortunately කවුරුත් මේ tools ටික දන්නේ නැති හන්දා ඒගොල්ලෝ අර විදියට තමයි business එක කරන්නේ. ඉතින් ඔයාගේ සමහරක් විට end of the day 1 million 2 million 3 million වෙනකම් වෙන්න පුළුවන්. but business එක lost. That's the real reason to close many businesses in Melbourne, Victoria. ඉතින් ඔයාටත් ඔයාගේ business එකේ තව දේවල් දැනගන්න ඕන නම් contact කරන්න මට. I'm more than happy to help you guys. Then see you in the next video.